පොඩ කතා කරන්න පුළුවන්ද? මම මේ ස්ට්‍රීට් මැජිෂියන් කෙනෙක්. අපි වීඩියෝස් වගේක් කරනවා. ඔයාලට ටයිම් එක තියෙනවා නම් පොඩි මැජික් ට්‍රික් එකක් කරන්න කමක් නැද්ද? හරි. වෙලාව දෙනවනේ. හරි. thank you. මංගව කාඩ් පැක් එකක් තියෙනවා. ඔයාලට පේනවාද මේකේ කාඩ්ස් එකකට එකක් වෙනස්. මෙතන කාඩ් එක හොඳටම බොරු කියන්න බලන්න. සුන්දරයි. සුන්දරට බලන්න. හරි. ඔයා එනවද? හරි. ඔයාලට බලන්න. හරි. ඔයා කැමති කාඩ් එකක් ගන්න. ඒ කාඩ් එක අරගන්න. මතක තියාගන්න. කැමරාස් වල පෙන්නන්න මට පෙන්නන්න එපා. කාඩ් පැක් එකේ කැමති තැනකට දාන්න. හරි. ඔයා කාඩ් පැක් එක පොඩ්ඩක් මික්ස් කරන්න. සමහරවිට කොහොමද ඔයාලා මොන හරි ඩිග්‍රී එකක් හරි කරනවද? ස්කෝලේ යනවද? දාමු කොහොමද? ඒලස් කරනවා. හොඳයි. මම ඔය කාඩ් එක හොයන්න යන්නේ. මට ඕනේ chances 3ක්. මම chances 3කින් ඔය කාඩ් එක හොයනවා. ඒක තමයි ගේම් එක. මම ඔයාලට cards 3ක් පෙන්නන්න යන්නම්. මම පෙන්නන හැම කාඩ් එකම ඔයාගේ කියලා බොරු කියන්න. ඔයා මාව අවුල් කරන්න බලන්න ඕනේ. මාව confuse කරන්න බලන්න ඕනේ. මම පෙන්නන හැම කාඩ් එකක්ම ඔයාගේ කියලා බොරු කියන්න. හරි? 1 2 3. මේකද ඔය කාඩ් එක. nice. මම ඒක ඔයාගේ අතින් තියනවා. හරි? මේකද ඔය කාඩ් එක. නංගි ඔයාගේ අතේ තියන්න. හරි? තුන්වෙනි එක. මේකද ඔය කාඩ් එක. හරි. කාඩ් එකයි ගත්තේ 3ක් ඔයාගේ. හරි? හොඳයි. මට ඒ වුණාට ඔයාට වඩා මාව ෂුවර්. හරිද? මොකද මම දන්නවා ඇත්තටම ඔය කාඩ් එක. මේකද ඔය කාඩ් එක. ඔව් කියන්නේ. ඔව් කියන්නේ. හරිද? අන්නතර මම ගත්තා. හරිද? කොහොම හරි. මේකනේ ඔය කාඩ් එක දැන් ගන්න. හරි. හරි. මේක මම තියාගන්නවා. හරි? මොකද මට ෂුවර් ඔයාට වඩා මාව. හරිද? දැන් ඇත්ත කියන්නේ. කොහේ හරි ඔය කාඩ් එක ඇත්තටම තිබ්බා. කොතන තිබ්බේ? මේ තුනේද නැත්නම් මං හොයපු choice එක. හරියටම ඔයාලට තැන මතකද කාගේ ගාවද තියෙන්නේ කියලා? කවුරු ගාවද? හරි? ඔයාගේ අතේ තියෙන කාඩ් එක බලන්න. ඒක නෙවෙයි. මේක නෙවෙයි. මේක කියලා කියන්නේ. ඔව්. බලන්න කාඩ් එක. මතකද මං කිව්වා මාව ෂුවර් කියලා කිව්වා මතකද? මේ කතාව අහගන්න බොරු මල්සි දාන්න එපා. ඔයාලා දාන මල්සි මට තේරෙනවා.